ආයුබෝවන් හැමෝටම. ඉතින් ඔන්න අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ ෂීට් බෙන්ඩ් එක ගහන්නේ කොහොමද කියලා. මේ ෂීට් බෙන්ඩ් එක යූස් වෙන විදිය සහ පාවිච්චි වෙන තැන්, ඒ කියන්නේ යූස් වෙන තැන් මම ඔයාලට වීඩියෝ එක අන්තිමේදී කියන්නම්. ඉතින් අපි මුලින්ම බලමු කොහොමද මේ ෂීට් බෙන්ඩ් එක ගහන්නේ කියලා. මේ ෂීට් බෙන්ඩ් එකේ තියෙනවා කොටස් දෙකක්. ඒ කියන්නේ ෂීට් බෙන්ඩ් එක සහ ඩබල් ෂීට් බෙන්ඩ් එක කියලා. හරිම සරල පොඩි වෙනස් වීම් දෙකක් තමයි වෙන්නේ. ඉතින් මම ඔයාලට දෙවෙනි විදිහට ගන්න, ඒ කියන්නේ ඩබල් ෂීට් බෙන්ඩ් එකත් මේ වීඩියෝ එක අවසානයේදී ඔයාලට කියලා දෙන්නම්. හරි, අපි මුලින්ම බලමු දැන් ෂීට් බෙන්ඩ් එක ගහන්නේ කොහොමද කියලා. මේ මගේ වම් අතේ තියෙන රතු පාට රෝප්පෙන් අපි මේ විදිහට i එකක් හදා ගන්නවා. මෙන්න මේ විදිහට i එකක් හදාගෙන මේ දකුණු අතේ තියෙන රෝප් එන්ඩ් එක තියෙන්නේ. දැන් මේ වම් අතේ තිබුණු රෝප් එන්ඩ් එකේ මම මේ විදිහට i එකක් හදාගත්තා. දකුණු අතේ තියෙන රෝප් එන්ඩ් එක මෙන්න මේ විදිහට අර රීප් නොට් එකේ මම දෙවෙනි විදියක් කියලා දුන්නේ අර ලේසියෙන්ම ගහන. අන්න ඒ වගේ මාර්ගයකම තමයි මේ රෝප් එක යන්නේ. මෙන්න මේ විදිහට යටින් මෙහෙම අරගෙන මේ විදිහට යටින් අරගෙන මේ i එක එහා පැත්තෙන් අපි මේ රෝප් එක ගේනවා. ඒ කියන්නේ මගේ දකුණු අතේ තිබුණු සුදු පාට රෝප් එක ගේනවා. මේ විදිහට මෙතන යටින් මෙහෙම ගත්තා. ඊළඟට මේ i එකේ ලනු දෙක රෝප් දෙක එහා පැත්තෙන් මේ එහා පැත්තෙන් තමයි ඇවිල්ලා තියෙන්නේ. එහා පැත්තෙන් අරගෙන මෙන්න මේ විදිහට අරගෙන අපි අර රීෆ් නොට් එක ගෙවෙමි මෙතන i එක ඇතුළටම ආපු මාර්ගයටම දාලානේ. ආපු තැනටම. දැන් මේකදී එහෙම නෙමෙයි, මේ වගේ එහා පැත්තෙන් ගත්තා. අරගෙන මෙන්න මේ රෝප් දෙක අතරින් මේ ආපු රෝප් එක සහ මේ සුදු පාට රෝප් එක සහ රතු පාට රෝප් එක අතරින් අපි මෙන්න මේ විදිහට රෝප් එන්ඩ් එක එළියට දානවා. මෙන්න මේ විදිහට තමයි රෝප් එක එළියට දානහම පේන්නේ. ඊට පස්සේ අපිට තියෙන්නේ මෙන්න මේ විදිහට හරිම සරලයි. සුදු පාට රෝප් එකෙන් මේ විදිහට ඇදලා තද කරන්න. ඉතින් මෙන්න මේක තමයි ෂීට් බෙන්ඩ් එක කියන්නේ. මේක අපි යූස් කරනවා අසමාන වට ප්‍රමාණයක්. ඒ කියන්නේ වට ප්‍රමාණවල දෙක, ඒ කියන්නේ මේ කඹේ මහත සමාන නැති තැන්වලදී. ඒ කියන්නේ අසමාන වට ප්‍රමාණයක් සහිත රෝප් දෙක එකට සම්බන්ධ කරගන්න තමයි අපි මේ ෂීට් බෙන්ඩ් එක යූස් කරන්නේ. හරි. දැන් අපි බලමු දෙවෙනි විදියට කොහොමද දෙවෙනි විදිය කියන්නේ ඩබල් ෂීට් බෙන්ඩ් එක ගහන්නේ කියලා. මේ විදියම තමයි ලනුව ආයි වට දෙකක් අරගෙන එක තමයි මේකෙදි වෙන්නේ. අපි ආයි බලමු. මෙන්න මේ විදියට මම i එක කලින් වගේම හදා ගන්නවා. දැන් මේ සුදු පාට රෝප් එක අර කලින් වගේම මෙහෙම යටින් අරගෙන ඊළඟට මේ රෝප් එක එහා පැත්තෙන් මෙන්න මේ විදියට ගෙනල්ලා තියා ගන්නවා. හරිද? මෙහෙම ගෙනල්ලා තියාගෙන මේ ෂීට් බෙන්ඩ් එක ගහපු විදියම තමයි මෙතන අතරින් මේ රෝප් දෙක අතරින් ඔන්න. ඒකනේ අපි ෂීට් බෙන්ඩ් එක කියන්නේ. මෙහෙම එකක් ගියාට පස්සේ. හැබැයි ඩබල් ෂීට් බෙන්ඩ් එකේදී වෙන්නේ මේ විදියට ආපු රෝප් එක නැවත මෙහෙම අපි අදින්නේ නැහැ. නැවත රවුමක් කරකවලා අරගෙන මේ i එක එහා පැත්තෙන් ආයිමත් දානවා මෙන්න මේ සුදු පාට රෝප් එක සහ රතු පාට රෝප් එක අතරින්. ඔයාලට එතකොට පේනවා ඇති අර අපි කලින් ගියපු තැනින්ම රෝප් එක දෙපාරක් ගිහිල්ලා තියෙනවා. මෙන්න මේ විදියට රෝප් එක මෙතනින් එළියට දාලා මෙන්න මේ විදියට මේ වගේ අපි ලනු දෙකේ උඩ එක යන්නේ නැති වෙන්න මෙන්න මෙහෙම අදිනවා. එතකොට මේක කොහොමවත් ලිහෙන්න විදියක් නැහැ. ඉතින් මෙන්න මේ විදියට තමයි ඩබල් ෂීට් බෙන්ඩ් එක ගහන්නේ. ඉතින් ඩබල් ෂීට් බෙන්ඩ් එක යූස් කරන්නේත් අර ෂීට් බෙන්ඩ් එක යූස් කරා වගේම තමයි අසමාන රෝප් දෙකක් එකට සම්බන්ධ කරන්නේ. හැබැයි විශේෂයෙන්ම ඩබල් ෂීට් බෙන්ඩ් එක අපි යූස් කරනවා බෝසන් චෙයා එකේදී බෝසන් චෙයා එක උඩ රෝප් එකට ගැට ගහ ගන්න. හරි, එහෙනම් ඔන්න මේ විදියට තමයි ෂීට් බෙන්ඩ් එක සහ ඩබල් ෂීට් බෙන්ඩ් එක අපි ගහගන්නේ. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙනකන් හැමෝටම ජය වේවා.